තෙරුවන් සරණයි දෙවි පිහිටයි. එහෙනම් අපි බලමු අපි බලංගොඩ ඉඳලා සිරිපාදේ ගියා. මේ ගමන අපි ගියේ හැටන් පැත්තෙන්. හැටන් පැත්තෙන් යන්න පහසුයි කියපු හින්දා අපි මේ පැත්තෙන් ගියා. මේ ගිනිරාජ කියලා මේ යන පාර මේ ගිනිරාජ කියලා ඒ කියන්නේ ඔය කැක්කුම් වලට වේදනාවල් වලට ගා ගන්න එහෙම දේවල් තියෙනවා. ඒගොල්ලෝ නොමිලේත් දෙනවා ගා ගන්න. අපිට අරගෙන යන්න පුළුවන් ඒවා මේවා අවශ්‍ය කැක්කුම් වලට ගා ගන්න දේවල්. සිතාලේපිකේව උඩ තව තියෙනවා. තව ඉතින් මේ පාරේ යනකොට අපිට ඕනේ දෙයක් ගන්න තැන් තියෙනවා. අපි ඉතින් මේ ගිය ගමන ගියේ මේ කොහෙන්ද රත්නපුර පාරෙන්නේ. රත්නපුර පාරෙන් මේ ඒක තමයි ඉතින් ප්‍රධාන පාර. ඉස්සර නිස්සංක මල්ල රජුරුවන්ගේ සුරංගනාවියන් මල් දාගෙන ගියා කියන්නේ ඒ පාරෙන් තමයි අපි ගියේ. ඒක හරිම ලස්සනයි සුන්දරයි ඒ පාර. ඉතින් මේ පාරෙන් යන එක පහසුයි. මේ පාසෙන් යනකොට ඒ පාරේ අඩි 12500ක් නගින්න තියෙනවා. මේ පාරෙන් තියෙන්නේ සාමාන්‍යයෙන් අඩි නගින්න 5200ක් 250ක් ඔය වගේ තමයි. ඔය වගේ පඳුරු දාන්න තැන් හම්බෙනවා මුලින් යනකොට. ඉතින් ඔය දැන් අපි යමු බලමු ඉස්සරහට යනකොට. ඉතින් අපි යන මාර්ගයේ තමයි ඔය තියෙන්නේ. ඔයගලන්ට පේනවා හරිම පහසුයි. හැමෝටම ඕනිම වයසක කෙනෙකුට උනත් යන්න පුළුවන්. ළමයෙකුට උනත් ඉතින් ආසාවෙන් යන්න පුළුවන්. අර පාරේ නෝ පුළුවන්. ඒ පාරෙන් උනාර මහගිරි දඹේම නගිනකොට ටිකක් අර කන්ද කෙලින්ම වගේ යන්න තියෙන්නේ. ගහේ නගිනවා වගේ යන්න තියෙන්නේ. මේ පාරෙත් එහෙම තියෙනවා. තිබුණාට අර තරම්ම කන්ද එහෙම නෑ. මේ බලන්න මේ මෙතන මිනිස්සු මේ ගිය තැන කී පාරක් ගියාද කියලා මෙතන ඉඳගෙන මේ ගහනවා ගාන්ටාර ගහනවා මේ පැත්තෙන් යනකොට 61 පැත්තේ තමයි මේක තියෙන්නේ. මේ මිනිස්සු ගාන්ටාර ගහනවා යාලා ගිය වාර ගණනට. දැන් ඉතින් කොහොම යනකොට ලස්සන සුන්දර වටපිටාවක් තියෙනවා බලාගෙන යන්න පුළුවන් අපිට. දැන් මේ බලන්න මෙතන තියෙනවා යනකොට ඉස්සරහට පොකුණක් ලස්සන මාළු ඉන්නවා මේකෙ මේ. පොඩි ළමයින්ට එමහරි හිත පිනා යනවා නිකන් අර ආස හිතෙනවා යනකොට බලන්න මේ වන්නේ යාලා ෆ්‍රී එකේ යාලා පීනනවා නිකන් අර ඒක නිකන් මන් දන්නේ මනසට මාර සතුටක් එනවා. ඒ වගේම දැන් ඔයාලට නාල හැම යන්න ඕනම්කමක් තියෙනවා නම් මේ වන්න සුපිරි විදියට හදලා තියෙනවා විසාකා සබංගිකේ අනුග්‍රහයත් ඉව නාන්න තැනක් මෙතන තියෙනවා. ඔයගලන්ට එතනින් නාල හැම යන්න පුළුවන්. අනිවාර්යෙන් හැමෝම යන්න සිරිපාදේ ගිහින් වැඳ ගන්න. අපේ මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාදේ වැඳ ගන්න ඉන්ද්‍රනීල මාලිගයක් උඩ තියෙන. එතෙන්ට ගියත් ඇති. එතකොට අපේ විවිධ අය ඒ කියන්නේ අපේ Hindu අය හිතනවා මේක ඒගොල්ලෝ කියනවා මේ ඇඩම් ස්පීක් කියන්නේ සාමාන්‍යයෙන් ඇඩම් ස්පීක් කියලා කියන්නේ ඒගොල්ලෝ Hindu දෙවියන්ගේ කියන්නේ ලෝඩ් සිවගේ කියලා කියන පාදය. එතනින් ගියා මුස්ලිම් කියලා කියනවා. එතකොට මුස්ලිම් අය කියලා කියනවා ඒගොල්ලන්ගේ දෙවියන්ගේ පාදේ තියෙනවා කියලා. ඉතින් කොහොම හරි කමන්නේ හැම කෙනාම එක වගේම තමයි හොඳ යහපත් දේවල් කියලා දුන්න අය තමයි ඒගොල්ලෝ. ඉතින් අපේ බුදු පියාණන් වහන්සේ අපි අනිවාර්යෙන් අපි දන්නවා මේක බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ තියපු ස්ථානය ශ්‍රීපාද ස්ථානය කියලා කියන්නේ. ඒකින්ද ඒ භක්තියෙන් ගිහිල්ලා ඒ ආගම් වලට අනුව ඒගොල්ලෝ වඳිනවා. අපි ඉතින් අපි දන්න ආකාරයට අපේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද ස්ථානයේ වැඳ ගන්න තමයි යන්නේ. උන්වහන්සේ දේව් බඹුන් මෙතෙන්ට ගියත් මේ ඇති දේව් බඹුන් එතනින් ගියාම රහතුන් වහන්සේලා ඉස්සර හිටපු ඒගොල්ලෝ වැඳලා තියෙන තැනක් තමයි මේ තැන. ඉතින් ඒගොල්ලෝ සැරිසරපු තැන් දෙවි දේවතාවුන් වහන්සේලා නිතර සැරිසරන තැන්. ඉතින් මේ තැනකට ගියත් ලෙඩ රෝග සුව වෙනවා. ඔයාලා අනිවාර්යෙන් යන්න. ඒක මම හොඳාකාරම දන්න දෙයක්. ඉතින් අනිවාර්යෙන් මේ යන්න මේ බලන්න ඉස්සර මිනිස්සු හරීම දුෂ්කරව ගිහිල්ලා තියෙන්නේ. අර බලන්න අර නගලා තියෙන විදිය අර ඈතින් පේනව නේද ඉනිමගක් වගේ. පොඩ්ඩක් උඩහට යනකොට ඉතින් අපිට වැස්සා. ඒ වුණාට ඒ වැස්ස අපිට ආශිර්වාදයක් වුණා මිසක් අපිට කරදරයක් එහෙම උනේ නෑ. හරි හයියෙන් වැස්සා. ඉතින් අපි වහිනකොට කඩවල් ගාව නැවතුණා. පායනකොට ඉතින් අපායලා ගියා. ආයිත් වැස්සක් එනකොට අපිට කඩවල් හම්බුණා. ඒ තැන්වල නැවතුණා. ඒ වගේ ඉතින් කිසිම කරදරයක් නැතුව සෝමනමන් දෙවියන්ගේ ආශිර්වාදය ඇතුව ගිහිල්ලා අපි ආවා. ඉතින් යහපතින් ඉන්න කෙනෙකුට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ.
ඕනෑම කෙනෙක්ගේ ඕනෑම ලෙඩක් සුව වෙනවා කියලා කියනවා. මොකද මෙතන තියෙන හොඳට හුස්ම ගන්න උඩට ගිහිල්ලා ඔය යන තැන්වලදී පපුව පිරෙන්න හුස්ම ගන්න ඒ ආශිර්වාදයේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ විශ්වයට නිකුත් කරලා තියෙන ඒ උතුම් වූ විශ්ව කිරණ නිසා මිනිස්සු සුවපත් වෙනවා. හැමෝම සුවපත් වෙනවා. ඉතින් මෙතෙන්ට යන්න මහා පිනක් තියෙන්නත් ඕනේ ඉතින්. ඉතින් කොහොම හරි ඔන්න දැන් තව අපිට ටිකයි තියෙන්නේ නැග ගන්න. තව චූටි වෙලාවයි. දැන් අපිට ඈතින් පේනවා වගේ පේනවා. ඉතින් පල්ලෙහා මල් එහෙම තියෙනවා. මල් ගත්තා. මේ ශ්‍රීපාදස්ථානයේ පුදන්න නෙළුම් මල් ගත්තා. ඒ ඔක්කොම තියෙනවා පල්ලෙහෙන් අරගෙන යන්න පුළුවන්. දැන් ඔන්න අපි ආවා මෙතනට ශ්‍රීපාදස්ථානයේට. දැන් මුල ඉන්නේ දැන් පාදනේ මුල ඉන්නේ පහළ. දැන් උඩින් අපිට පේන්නේ ඔය ශ්‍රීපාදස්ථානයේ උඩින් අපිට පේනවා දැන් අර පාන වටපිටාව මාර සුන්දරයි නිකන් දිව්‍ය ලෝකයක් වගේ අර පේනවද කෙනෙකුට මෙතෙන්දී උදව් කරගන්නවා කායිකවත් තරහක් නැහැ. ඔය ඉන්න බැරි කෙනෙකුට උදව් වෙනවා. ඒ වගේ හැම කෙනාටම ආදරෙන් උදව් කරනවා මිනිස්සු එකිනෙකාට උදව් කරගන්නවා. හරිම සුන්දරයි කවුරුවත් නිකන් හිතේ නරකින් එහෙම යන්නේ හැම කෙනාම කරුණාවෙන් යන්නේ අර බලන්න. නිකන් අර පෑත පේන අර වලාකුළු වල නිකන් අර ආශිර්වාද වඳිනවා වගේ නිකන් දැනෙනවා නිකන් ඒකේ ආශිර්වාදේ. දැන් ওই තියෙන්නේ ඒ ශ්‍රීපාදස්ථානයේ තමයි ওই තියෙන්නේ උඩට යනකොට හොඳට ඕගොල්ලන්ට පේන්නේ ඒක බලාගෙන යනකොට හැමෝම යන්න අනිවාර්යෙන් හැමෝම යන්න තරුණ අය වැඩිහිටි අය කරගෙන යන්න හරිම හොඳයි. මං ගිය අවුරුද්දේ නම් මගේ අම්මයි තාත්තයි එක්කෙනෙක් ගියා. ඔන්න තියෙනවා ශ්‍රීපාදස්ථානේ. ඔතනින් එහාට ඉතින් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ ගිහිල්ලා අපි වැඳලා ඉවරලා හිටන් අපිට හරීම කියන්නේ හරීම මං හිතනවා අපි එදා හරි වාසනාවන්ත දවසක්. එදා අපිට පූජාව හරියටම 5:45ට පූජාව පටන් ගත්තා. අපි උඩට නගිනකොට ගිහිල්ලා වැඳලා අපිට අවශ්‍ය කරන විදිහට වැඳගෙන වැඩ කරගෙන යනකොට අපිට පූජාවට සහභාගී වෙන්න පුළුවන්කම වුණා. පූජාවට සහභාගී වෙලා හරි සතුටින්. එතකොට මෙන්න මේ 12 පහේ පහනෙන් අපිට තෙල් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ 12 මහේ පහනෙන් තෙල් ගෙනල්ලා ඒ කියන්නේ එතෙන්ට යනකොට තෙල් ගන්නවා පිරිමි ළමෙක් අපිටත් ඒගොල්ලෝ තෙල් ටිකක් අරගෙන ඉතින් තෙල් වලින් අපි ගෙදර ගෙනල්ලා ඒක කැක්කුම් වේදනාවන් තියෙන තැන් වල ගෑවහම මාර විදියට සුව වෙනවා. ඒක සත්‍යයක්. ඉතින් ඕගොල්ලන් වටිනා ඔය මේ බෙහෙත් තෙල් ඖෂධ වර්ග මේ එළඟි තෙල් වගේ දේවල් ගිහින් දැම්මට පස්සේ මේ අබ තෙල් අපි අබ තෙල් මිශ්‍ර කරලා අරගෙන ගිහිලා දැම්මා. ඒ වගේ අබ සෙල් පූජා කරන්න. අබ සෙල් පූජා කරාම හරීම පිනක් ලැබෙනවා. ලෙඩ රෝග සුව වෙනවා. ගිහිල්ලා අර ඒ විදිහට ටිකක් ගන්න. ඉතින් හරීම සතුටින් ආවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සිරීපාද වඳින්න. දෙනාටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ විශ්වයට නිකුත් කරා වූ ඒ උතුම් වූ මහා කාරුණිකත්වයේ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වෙනවා. අනිවාර්යෙන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාදස්ථානයේ වැඳ ගන්න. මැයි මාසේ මේ ඉවර වෙනකොට තව වෙසක් පොයෙන් ඉවර වෙනවා. ඒ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා වැඳ ගන්න පුළුවන් හැම කෙනෙක්ම ශ්‍රී පාදස්ථානයේ වැඳගෙන ඔයගොල්ලෝ ඒ පිහිට ලබා ගන්න. අනිවාර්යෙන් ලෙඩ දුක් සුව වෙනවා. ඉතින් මේ පැත්තෙන් යන මාර්ගය තමයි කියන්න තියෙන්නේ 61 එකට ගිහිල්ලා 61 භගවන්තලාව. ඒ පාර ටිකක් අමාරුයි තමයි. අමාරු වුණාට වාහනකින් යනකොට එහෙම ඉතින් එච්චර නෑ. බස් තියෙනවා යන්න. 60 නල්ල තන්නි පාර කියලා ඒ පාරේ කියන්නේ. ඉතින් හැම පහසුකමක්ම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.